Let that be a warning to anyone who dares cross the gladiator of Chaos. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා ඔක්කොම අදත් මගේ YouTube channel එකට. අද වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ Transformers Universe එක ගැන කතා කරද්දී අපිට අමතක නොකරම් බැරි character එකක් වෙන Megatronගේ origin story එක ගැන. Megatronගේ origin story එක ගැන කතා කරද්දී මම කලින් වීඩියෝ එකේදී කතා කරා Optimusගේ origin story එක ගැන. ඒකෙදිත් මම කිව්වා මේ එක character එකකට origin story ගොඩක් තියෙනවා කියලා. ඒ origin story ගොඩක් දුරට එකින් එකට වෙනස් වෙනවා. ඒ වගේම Megatronට මේ විදිහට වෙනස් origin story ගොඩක් තියෙනවා. ඒ කියන්නේ comics, films, animation stories වලත් සමහර වෙලාවට මේ Megatronගේ origin story එක වෙනස් වෙනවා. ඒකින්ද අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ Transformers fansලා ගොඩක් පිළිගන්න ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධ Megatronගේ origin story එක ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Megatronගේ origin story එක ගැන කතා කරද්දී අපිට කොයිම වෙලාවකදීවත් live action movie එක Megatronගේ origin story එක ගැන පෙන්නලා දීලා නැහැ. ඒ වුණාට Transformers 1 කියන animation movie එකේ නම් අපිට Megatronගේ origin story එක බලා ගන්න පුළුවන් වුණා. ඒ වුණාට ඒක නෙමෙයි ගොඩක් ප්‍රසිද්ධ ඒ වගේම ගොඩක් දන්න origin story වෙන්නේ. ඒ origin story එකට Transformers 1 කියන ෆිල්ම් එකේ origin story එක ගොඩක් සමාන වුණා. සමහර තැන් ගොඩක් මෙතනදී වෙනස් කරලා තියෙනවා. හැම origin story එකම මුල් කොටස විතරක් ගොඩක් සමාන වුණා. ඊට පස්සේ ටික වෙනස් වෙනවා. ඒක හින්දා ගොඩක් අයට හිතා ගන්න බෑ මොකද්ද හරියටම මෙයාගේ origin story එක වෙන්නේ කියලා. ඒ වුණාට ඒ universe එකට අනුව ඒ origin story එක වෙනස් වෙනවා. මම කතා කරන්නේ origin story එකත් ගොඩක් දුරට ඔයාලා දන්න origin story එකෙන් වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මම දැන් origin story එක ගැන කියන්න. Megatron හැම Transformers කෙනෙක් වගේම නිර්මාණය වෙලා තියෙන්නේ Well of Allspark කියන තැනින්. මේ Well of Allspark කියන තැනින් තමයි හැම Transformers කෙනෙක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. Cybertron වල ගොඩක් පහළින්ම තියෙන පතල් කරුවෙක් හැටියට තමයි මේ Megatron නිර්මාණය වෙලා තියෙන්නේ. මෙයාගේ මුල් කාලේ නම උනේ Megatron නෙමෙයි. D16 කියන නමින් තමයි මෙයාව හඳුන්වලා තියෙන්නේ. මෙයාත් එක්ක තවත් පතල් වැඩ කරපු ගොඩක් අය ඉඳලා තියෙනවා. මේ පතල්කම් කරුවන්ගේ ජීවිතය ගොඩක් අමාරු එකක් වුණා. මෙයාලා කවදාවත් පතලෙන් එළියට ඇවිල්ලා නැහැ. මේක නිසා මෙයාලට මීට වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා ගන්න මෙයාලත් ඔක්කොම තීරණය කරනවා ග්ලැඩියේටර් සටන් වලට සහභාගී වෙන්න. මේ ග්ලැඩියේටර් සටන් කියන්නේ සයිබර්ට්‍රෝන් වල උසස් ස්ථානවල ඉන්න අයව සතුටු කරන්න ක්‍රීඩා කරන ක්‍රීඩාවක්. මේකෙදි වෙන්නේ කවුරු හරි දෙන්නෙක් අතර ද්වන්ද සටනක් ඇති වෙන එක. මෙතනදී උසස් සයිබර්ට්‍රෝනියානුව මේ පහත් සයිබර්ට්‍රෝනියානුව සටන් කරන හැටි බලලා සතුටු වෙනවා. මේ D16 උත් මෙන්න මේ ග්ලැඩියේටර් සටන් වලට සහභාගී වෙනවා. මේ එක ග්ලැඩියේටර් සටනක් අවසන් වෙන්නේ අනිවාර්යෙන්ම තමන්ගේ ප්‍රතිවාදියා මරලා දාලා. D16 පළවෙනි ග්ලැඩියේටර් සටනට සහභාගී වුණාට පස්සේ එයාට පුළුවන් වෙනවා එයාගේ ප්‍රතිවාදියාව පරාජය කරන්න. ඒ වුණාට එයා කැමතිුන්නේ නැහැ එයාගේ ප්‍රතිවාදියාව මරලා දාන්න. ඒ වුණාට ප්‍රේක්ෂකාගාරේ හිටපු අය කිව්වා අර ප්‍රතිවාදියාව මරලා දාන්න කියලා. ඒකින්ද D16 මෙතනදී එයාගේ ප්‍රතිවාදියාව මරලා දානවා. කොහොම හරි ටික කාලයක් යද්දි මේ D16 ගොඩක් ප්‍රසිද්ධ වෙනවා. ඒකින්ද එයා යාගේ නමත් වෙනස් කරගන්නවා Megatronus කියලා. Primus create කරපු original Primesලා 13 දෙනාගෙන් කෙනෙක් වෙච්ච Prime කෙනෙක් තමයි Megatronus Prime කියන්නේ. D16 මේ Megatronus Prime ගොඩක් අගය කරලා තියෙනවා. ඒකින්ද D16 එයාගේ අලුත් නම විදිහටත් Megatronus කියන එක තෝරගන්න හිතුවේ එයා ගොඩක් Megatronus Prime අගය කරලා තියෙන හින්දා. කොහොම හරි ටික කාලයක් යද්දි සයිබර්ට්‍රෝනේ හිටපු හැමෝගෙම ආදරේ දිනා ගන්න මේ Megatronusට පුළුවන් වෙනවා. ඒ වගේම ග්ලැඩියේටර් සටන් බිමේ කාටවත් මෙයාව පරාජය කරන්න බැරි වුණා. ඒ තරමට මෙයා ද්වන්ද ලෙස සටන් කරා. මෙයා ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් ලැබුව හින්දා මෙයාට පුළුවන් වෙනවා සයිබර්ට්‍රෝන් වල දේශපාලනට එන්න. මෙතනදී මෙයා එයාගේ නම වෙනස් කරගන්නවා Megatron කියලා. මෙතනදීම තමයි Megatronට එයාගේ විශ්වාසවන්තදායකම සේවකයෙක් හම්බෙන්නේ. ඒ තමයි Soundwave සහ Megatron දෙන්න මෙතනදී එයාට පක්ෂපාතී අනුගාමිකයෝ ගොඩ දෙනෙක් එකතු කරගන්නවා. සහ ඒ අයත් එක්ක සයිබර්ට්‍රෝනේ දේශපාලනය වෙනස් කරන්න උත්සාහ කරනවා. මේ කාලෙදිම තමයි Megatronට Orion Pax-වත් හම්බෙන්නේ. Orion Pax තමයි අනාගතයේදී Optimus Prime විදිහට වෙනස් වෙන්නේ. කොහොම හරි මේ දෙන්න අතර බැඳීම ගොඩක් ශක්තිමත් වෙනවා. සහෝදරයෝ දෙන්නෙක් තරමටම බැඳීම මෙයාලා දෙන්න අතර ඇති වෙනවා. Megatron දැනන් හිටියා සයිබර්ට්‍රෝනේ
පහළ පන්ති වලට කොච්චර ලොකු වේදනාවක් කොච්චර ලොකු දුකක් විඳින්න සිද්ධ වෙනවද කියලා. මේක නිසාම මෙගට්‍රෝන් තීරණය කරනවා සයිබර්ට්‍රෝන් වල දේශපාලන ක්‍රමය වෙනස් කරලා දාන්න. ඒ වගේම හැමෝටම සමාන ලෙස සලකන්න ඕනේ කියලා මේ මෙගට්‍රෝන් මුළු සයිබර්ට්‍රෝනෙම ප්‍රචාරය කරනවා. මේක නිසාම තමයි ඔරායනු මේ මෙගට්‍රෝන් එක්ක එකතු වෙන්නේ. කොහොම හරි මේ දෙන්න ගොඩක් කල් එක දිගට කටයුතු කරනවා. ටික කාලයකට පස්සේ මෙගට්‍රෝන් තීරණය කරනවා හයි කවුන්සිල් එක ඉදිරියේ පෙනී ඉඳලා ඊළඟ ප්‍රයිම් වරයා නැත්තම් සයිබර්ට්‍රෝන් වල ඊළඟ නායකයා විදියට පත් වෙන්න තීරණය කරනවා. ඒකින්ද මෙගට්‍රෝන් හයි කවුන්සිල් එක ඉදිරියේ පෙනී හිටියත් හයි කවුන්සිල් එක කැමති වුණේ මෙගට්‍රෝන් ඊළඟ ප්‍රයිම් වරයා විදියට පත් කරන්න. මොකද හයි කවුන්සිල් එකට තේරුණා මෙයා කතා කරපු විදිහේ මෙයාට ඕන වෙලා තිබ්බේ සයිබර්ට්‍රෝනය සාමකාමී ලෙස පාලනය කරන්න නෙමෙයි ගොඩක් ප්‍රචණ්ඩකාරී ලෙස සයිබර්ට්‍රෝනය පාලනය කරන්න කියලා. ඒක නිසා හයි කවුන්සිල් එක කොහෙත්ම කැමති වුණේ නැහැ මෙයාව ඊළඟ ප්‍රයිම් වරයා විදියට පත් කරන්න. මෙතනදී මෙගට්‍රෝන්ට ගොඩක් තරහ යනවා. ඒ වෙලෙම එතන හිටපු ඔරායන් පැක් තමන්ගේ දර්ශනයත් එතනදී ඉදිරිපත් කරනවා. මෙතනදී ඔරායන්ගේ දර්ශනය වුණේ සයිබර්ට්‍රෝනය ඉතාමත් සාමකාමී ලෙස පාලනය කරන එක. මෙතනදී හයි කවුන්සිල් එක මෙයාව ඊළඟ ප්‍රයිම් වරයා විදියට පත් කරනවා කියලා තීරණය කරනවා. මෙතනදී මෙගට්‍රෝන් හයි කවුන්සිල් එක්ක සහ ඔරායන් එක්ක වෛර බදිනවා. ඊට පස්සේ මෙගට්‍රෝන් කරන්නේ තමන් ගාව හිටපු ඔක්කොම අනුගාමිකයෝ එකතු කරලා ඩිසෙප්ටිකෝන් කියලා අලුත් කණ්ඩායමක් නිර්මාණය කරන එක. ඊට පස්සේ මුළු සයිබර්ට්‍රෝනේම මේ මෙගට්‍රෝන් විසින් යුද්ධයක් ආරම්භ කරනවා. මේක තමයි සයිබර්ට්‍රෝනේ ග්‍රේට් වර් එක නැත්තම් මහා යුද්ධය කියන්නේ. මෙතනින් පස්සේ සයිබර්ට්‍රෝනේ ගෝල්ඩන් ඒජ් එකත් ඉවර වෙනවා. මෙගට්‍රෝන් මුළු සයිබර්ට්‍රෝනේම ආක්‍රමණය කරන අතරේ ඔරායන්ට මේට්‍රික්ස් ඔෆ් ලීඩර්ෂිප් එක හම් වෙනවා. මෙතනදී මෙගට්‍රෝන්ට තවත් තරහ යනවා ප්‍රයිමස් මේට්‍රික්ස් එක ඔරායන්ට දුන්නා කියලා. ඒක නිසා මෙගට්‍රෝන් තමන්ගේ දර්ශනය පිළිගන්නේ නැති සහ තමන්ට පක්ෂපාතී නැති හැමෝම මරන්න තීරණය කරනවා. මෙතනදී සයිබර්ට්‍රෝනියානුවන් ගොඩ දෙනෙක් මරණයට පත් වෙනවත් එක්ක මුළු සයිබර්ට්‍රෝනයම කඩා වැටෙන්න ගන්නවා. මේක ෆෝල් ඔෆ් සයිබර්ට්‍රෝන් කියලාත් හඳුන්වනවා. කොහොම හරි අන්තිමේදී මෙගට්‍රෝන් මුළු සයිබර්ට්‍රෝනේම විනාශ වෙන එක දෙයක් කරනවා. ඒ තමයි යුනිකෝන්ගේ බ්ලඩ් එක වෙච්ච ඩාර්ක් එනර්ජන් මේ සයිබර්ට්‍රෝනේ කෝ එකට ඇතුල් කරන එක. මෙතනදී මුළු සයිබර්ට්‍රෝනේම ජීවය නැති වෙලා යනවා. මොකද මේ ඩාර්ක් එනර්ජන් කියන්නේ ගොඩක් විෂසහිත දෙයක්. ඒකින්ද සයිබර්ට්‍රෝන් වෙච්ච ප්‍රයිමස්ට මේක දරා ගන්න බැරි වෙනවා. මේක නිසා ප්‍රයිමස් ක්‍රියා විරහිත වෙන තත්ත්වයටපත් වෙනවා. මේක නිසා තවදුරටත් සයිබර්ට්‍රෝනේ ජීවය පවත්වා ගන්න බැරි වෙනවා. ඔන්න ඔතනින් පස්සේ තමයි මෙගට්‍රෝන් සහ ඔප්ටිමස් අතරේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ එක එක බැටල්ස් ඇති වෙන්නේ. ඔන්න ඕක තමයි මෙගට්‍රෝන්ගේ ඔරිජින් ස්ටෝරි එක වෙන්නේ. අපිට කවදාවත් මෙගට්‍රෝන්ගේ ඔරිජින් ස්ටෝරිය ගැන ලයිව් ඇක්ෂන් මූවි එක බලා ගන්න පුළුවන් වෙලා නැහැ. මම හිතන්නේ නැහැ ඊළඟට එන ලයිව් ඇක්ෂන් මූවි වල මේ මෙගට්‍රෝන්ගේ හරි ප්‍රයිම්ගේ ඔරිජින් ස්ටෝරි එක හරි තියෙයි කියලා. ඒ වුණාට 2007 ආපු ට්‍රාන්ස්ෆෝමර්ස් පළවෙනි මූවි එකෙන් නම් කිව්වා මේ හැමෝම ඉපදලා තියෙන්නේ ඕල් ස්පාක් එකෙන් කියලා. ඒ වුණාට 2014 ආපු ට්‍රාන්ස්ෆෝමර්ස් ඒජ් ඔෆ් එක්ස්ටින්ෂන් මූවි එකෙන් කිව්වා මේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා ඔක්කොම හදලා තියෙන්නේ ක්‍රියේටර්ස්ලා විසින් කියලා. මේකින්ද ට්‍රාන්ස්ෆෝමර්ස් ෆෑන්ස්ලා ඔක්කොම වඤ්ඤං වෙලා ගියා. මොකද හරියට කතාවේ තේරුමක් නැති හින්දා. මටත් ඒ දවස්වල ඒ ගැන කිසිම තේරුමක් තිබ්බේ නැහැ. මොකද කතාව එකපාරට වෙනස් කරපු හින්දා. ඒ වුණාට මයිකල් බේ කිව්වා එයා කරලා තියෙන්නේ ෆිල්ම් එකට සොෆ්ට් රීබූට් එකක් කියලා. මං මේ සොෆ්ට් රීබූට් එක ගැන පස්සේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අපි කතා කරමු මේ මෙගට්‍රෝන් පාවිච්චි කරපු වෙපන් සහ එයා මොනවටද ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙන්නේ කියලා. මෙගට්‍රෝන් පාවිච්චි කරපු වෙපන්ස් වලින් මම නම් ගොඩක්ම කැමති වෙපන්ස් වෙන්නේ හෑන්ඩ් කැනොන් එකයි. එයා පාවිච්චි කරපු ඩාර්ක් සේබර් කියන ලයිට් සේබර් එකේ ඔපොසිට් වෙපන් එක. මේ ඩාර්ක් සේබර් එක හදලා තියෙන්නේ යුනික්‍රෝන්ගේ බ්ලඩ් වලින්. ඒ කියන්නේ ඩාර්ක් එනර්ජන් වලින් තමයි මේ ඩාර්ක් සේබර් එක හදලා තියෙන්නේ. මේක ගොඩක් පවර්ෆුල් වෙපන් එකක්. ඒ වගේම ඊට අමතරව මේ මෙගට්‍රෝන්ට පුළුවන් තනිකරම තුවක්කුවක් වගේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න. මේ මෙගට්‍රෝන් සයිබර්ට්‍රෝනියන් ජෙට්ස්, සයිබර්ට්‍රෝනියන් ට්‍රක්ස්, සයිබර්ට්‍රෝනියන් වෙහිකල්ස් වගේ වෙහිකල්ස් වලටත් ට්‍රාන්ස්ෆෝම් වෙලා තියෙනවා. අය මෙගට්‍රෝන්ගේ ඩිසයින් එක ගැන කතා කරනවා නම් මෙයාගේ හොඳම ඩිසයින් එක විදිහට ට්‍රාන්ස්ෆෝමර්ස් ෆෑන්ස්ලා හඳුන්වන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිම් සීරීස් එකේ තියෙන ඩිසයින් එකට. මගේත් ෆේවරිට්ම ඩිසයින් එක වෙන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් ප්‍රයිම් සීරීස් එකේ තියෙන ඩිසයින් එකට. ඒ වගේම ගැල්වට්‍රෝන් කියන්නේ මේ මෙගට්‍රෝන්ගේ ෆියුචර් ෆෝම් එකක්. කොමික් වල නම් යුනික්‍රෝන් තමයි මේ ගැල්වට්‍රෝන් හදලා තියෙන්නේ. ඒ වුණාට ලයිව් ඇක්ෂන් මූවි එකේ නම් අපිට බලා ගන්න පුළුවන් උනේ මිනිස්සු තමයි මේ ගැල්වට්‍රෝන් නිර්මාණය කරලා තියෙන්නේ කියලා. මට මෙච්චර තමයි මෙගට්‍රෝන් ගැන කියන්න තියෙන්නේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකන් අදට ගුඩ් බයි. තව දෙයක් කියන්න අමතකුණා. අනිවාර්යෙන් අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට like දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම්
අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ මේ වීඩියෝ එකේ යටින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගුඩ් බයි.